යක්ෂාලයෝ. අපි මේ යන්නේ හොඳ මාළු රංචුවක් පස්සේ එලවගෙන අපිට දැල් දාගන්න වෙලා මදි වුණා. දැන් වෙලාව 6යි. අපි මොහොතට යන්නේ 6ට තමයි කොටදැල් රස්සාවට මොහොතට යන්නේ. අද මම රස්සාවට යන්නේ කුමාර් මාමයි මදුරංග අයියත් එක්ක යාළගේ බෝට්ටු යන්නේ. මේ බෝට්ටු දෙකත් අපි කරන රස්සාව තමයි කරන්නේ. අපි මාළු රංචුව දැක්ක. දැන් අපි දැල් දාන්න ලෑස්ති වෙන්නේ. අපි දැල් දාන්නේ යක්ෂාලය සූඩයන්ට තමයි දැල් දාන්නේ. හුරුල්ලොත් chance එක තිබ්බොත් අහු වෙනවා. ඉතින් අපිට අහු නැයෙන් පස්සෙම තමයි කියන්න පුළුවන් අපි අල්ලන්නේ සාලයේද යක්ෂාලයේද හුරුල්ලොද කියලා. අපි පුළුවන් ඉක්මනින් මේ දැල දා ගන්න ඕන. මොකද මාළු රංචුව මේ දැලෙන් කොටු කර ගන්න ඕනේ හින්දා. නැත්තම් මාළු රංචුව එළියට පැන්නොත් අපිට මුකුත් අහු වෙන්නේ නැහැ. ඉතින් සූඩියෝ සාල රංචු පිටින් තමයි ඉන්නේ. ඒකයි අපි මේ ඉක්මනින් මේ දැල් දාලා කොටු කරන්න හදන්නේ. මෙතන යන්නේ තනිකර රවුමක්. මේ දැල සම්පූර්ණම රවුමක් තමයි අපි ගහන්නේ. ඒක ඇතුලේ තමයි මාළු ඉන්නේ. ඔයාලට ප්‍රශ්නයක් ඉන්න පුළුවන් කොහොමද මේ මාළු ඉන්න තැන හරියටම හොයලා දැල දාන්නේ කියලා. ඒකට හේතුව මාළු යට රංචු පිටින් යද්දි මාළු උඩ පයින්නවා. මාළු 4-5 දෙනෙක් උඩ පැන්නා කියන්නේ යටින් ලොකු රංචුවක් යනවා කියන එක තමයි තේරුම. ඉතින් මාළු 4-5 දෙනෙක් උඩ පැන්නා කියන්නේ අපි බල ඉන්නේ අනිවාර්යෙන්ම දැල් දානවා. ඒ අතරින් අපිට තවත් සපෝට් එකක් දෙනවා වැහිලීනියෝ. වැහිලීනියෝ එකපාරම ඇවිල්ලා වතුරට ගහනවා කියන්නේ එතනත් මාළු ඉන්නවා. ඒකින් තමයි අපි කන්ෆර්ම් කරගන්න මෙතන මාළු ඉන්නවා. දැල දාගන්න පුළුවන් වෙයි කියලා අපිට. මං කලින් කිව්වා වගේ දැල අපි දැන් දාලා ඉවරයි රවුමක් විදියට. දැන් මේක අපි ජොයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බෝට්ටුව මේ දැල ඇතුළට දාලා මාළුන්ව කුලප්පු කරගන්න ඕනේ. මාළු වැඩියෙන් අහුවෙන්න නම් බෝට්ටුව ඇතුලේ වට ගහන්න ඕනේ. වට ගහලා මාළුන්ව අවුස්සන්න ඕනේ. එතකොට තමයි මාළු ගිල්ල අහුවෙන්නේ දැලට. එතකොට දැන් අපි කරන්න යන්නේ දැන් අපි දැල් දැම්මා වගේම මාළුත් අහු වෙලා ඉන්නවද කියලා බලන්න යන්නේ. එහෙම අහු වෙනවා නම් අපි තව ටික වෙලාවක් දැල වතුරෙම තියන්න. සූඩ ඕනද? ඉන්නල කුසන්? එතකොට ළමයි දැන් අපි දැල උස්සන් යන්නේ අපි හිතපු නැති විදියට මාළු අහුවෙලා නැහැ. එතකොට දැන් අපි ආයෙ කරන්න යන්නේ මේ දැල ඇදලා දාගෙන මේකේ ඉන්න මාළු ටික බේරලා දැල ආයෙ පිළිවෙලට ආයෙ අපි සකස් කරගෙන දැල ආයෙ අපි දාන්න ඕන. මොකද අපිට මාළුවක් අහුවෙලා නැති හින්දා අපි ආයෙ try කරන්න යන්නේ. එතකොට දැන් මේ අහුවෙලා ඉන්න ස්ටුඩියෝ ටික බේරලා අපි රෙඩි කරගන්න ඕනේ. දැල ආයෙත් අපි තව පාරක් දාන්න ඕනේ. මේ ඉන්නේ අපි අල්ලන යක්ෂාලය සහ සූඩය. මේ දෙක තමයි අද අපි අල්ලන්න ආවේ. මේ මාළු වෙනවද? මාළු ගොඩක් ආවුණා. වාඩෙන්ද? වාඩෙන්ද? මොයි ගාවද? ඒ බෝට්ටුවේ ඉන්න මහත්මයා කියන විදියට තව ඉස්සරහට මාළු ගොඩක් ඉන්නවා කියලා තමයි කියන්නේ. එයාලට මාළු අහුවෙලා තියෙනවා. අපිට මාළු නැතුණාට එයාලට මාළු අහුවෙලා එයාලා ගොරට යන ගමන් ඉන්නේ. දැන් එයාලගෙන් අපි ප්ලේස් එක අහගෙන අපිත් යන්නේ එතනට මාළු අල්ලන්න. අපිට එකපාරෙම මාළු ගොඩක් අහුවෙන්න අපි මෙහෙම බේර ඉන්නේ කෙලින්ම ගොඩට යනවා. මාළු නැති හින්දා අපි මේ මාළු ටික බේරගෙන අපි ආයෙ දැල දාලා මාළු වට කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒකයි මේ මාළු ටික බේරගන්නේ අපි. ඔන්න ළමයි දැන් සේරම හරි කලින් පාඩුවේ අපිට දැල් දාලා මාළු අහුවුනේ නැති ඉඳලා දැන් අපි තව පාරක් try කරන්න තුන් දෙනාම තපස් රකින්නවා. මාළු ගැහෙනවා නම් මාළු උඩ පයින්නවා නම් වැහිලීනියෝ ඇවිල්ලා වතුරට ගහලා මාළු අල්ල ගන්නවා නම් ඒ ඒරියා එකේ තමයි මාළු ඉන්නේ. ඒක තමයි අපි මේ තුන් දෙනාම බලන්න. ඉතින් හොඳ මාළු කැටයක් ඇවිල්ලා අපි දැල දාලා තියෙන්නේ. මම ඔයාලට වීඩියෝ එකේ කලින් පෙන්නුව විදිහටම තමයි දැල දාන්නේ. දැලේ උඩිමන්ද ඔබලා තියෙන්නේ මාළු අහුවෙලා.
ඒ විදිහටමයි අපි දැල දැම්මේ. දැන් මාළු උඩ පයින්නවා බලා ගන්න පුළුවන්. දැල දිගේ යද්දි මාළු උඩ පයින්නවා. අපි මේ දැල දිගේ අනිවාර්යයෙන්ම යන්න ඕන මාළු කුලප්පු වෙන්න. එතකොට තමයි මාළු වැඩියෙන් අහුවෙන්නේ දැලේ. කලින් දැල් පාඩුව රෙඩි. මේ පාඩුවේ මාළු කිලෝ 50කට වැඩි අපිට අහුවෙලා තියෙනවා. බලමු මොන මාළුද අහුවෙලා තියෙන්නේ කියලා. ඉස්සරහට දැල උස්සලා. දැන් නම් ඉතින් ළමයි දිගටම මාළු තමයි.
අපේ දැලට තහනම් දැල් කෑල්ලකුත් වැටුණා. තහනම් දැල් කියන්නේ තංගුස් දැල්. තංගුස් වලින් හදපු දැල් කෑල්ලකුත් වැටුණා. ඒකේ කකුලුත් අහුවෙලා තිබ්බා. ඉතින් අපි මේකේ කකුල ටික බේරගන්න දැල් කෑල්ල ගොඩට අරන් ගිහිල්ලා ඒකේ අපිට අපේ දැලට ඕන කරන බරු තියෙනවා නම් ලණු තියෙනවා නම් ඒක කපලා ගන්න පුළුවන්. නැත්නම් දැල් කෑල්ල කාටට විකුණ ගන්න පුළුවන්. හැබැයි මේ තංගුස් දැල් තහනම් රස්සාව. ඉතින් ළමයි මේ දැල් අල්ලන්නේ මම. ඉතින් අද මගේ උපන්දිනේ මේ අද මගේ උපන්දින තෑග්ග තමයි මේ අහුවෙච්ච මාළු ටික. ඉතින් සතුටින් මාත් දැල් අල්ලනවා. ඔම මැද තියන්න දැල ඇතුළු ගන්න. මේක තමයි ඉතින් පොඩ්ඩක් දැල් ගන්න තියෙන සැකේදී. දැලත් දැන් සම්පූර්ණ මාළු වේවයි. දැන් ගොඩට ගිහලා දැල් ටික බේර ගන්නවානේ. දැන් අපි ගොඩ බීමට යන්න. මේ වගේ වීඩියෝස් දිගින් දිගටම බලන්න අපිව ෆලෝ කරන්න.